සිත කොහොමත් විසිරෙනවා මේ සිතේ ස්වභාවය කොහොමත් විසිරෙන ස්වභාවය. හැබැයි ඒ ප්‍රශ්නේ සිත විසිරෙන ස්වභාවය 100ට 80 වෙනවා. 100ට නුවණට 80 වෙනවා. සිතට ద్వාර 6න් අරමුණු වෙනවා. එතකොට අපි හැමෝටම කොහොමත් අරමුණක් මේ සිතේ ඒ කියන්නේ මේ සිතුවිලි නැති වෙන වෙලාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. හැම මොහොතෙම සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ආස්වාස ප්‍රාස්වාස වෙනකම්ම සිතක් ඉපද නිරුද්ධ වෙන එකත් දිගටම සිද්ධ වෙනවා. හැබැයි මේ මාර්ගය තුළ කටයුතු කරන යෝගාවචරින් විදිහට මේ යෝගාවචර වික්ෂුන් වහන්සේ නමක් සමාධිමත් ස්වභාවයකින් නැත්තම් මේ සමාධිසිත හදාගෙන ලෞකික සමාධියක් වෙන්න පුළුවන්. හුස්ම ඒකාග්‍ර කරන එකම නිමිත්තක සිහ පිහිටවගෙන විවේකී මනසකින් අර විසිරෙන මනස තැම්පත් කරමින් ඒ සමාධියට අරමුණු කරගෙන කටයුතු කරනවා වෙන්න පුළුවන්. සිතේ විසිරෙන ස්වභාවයේ සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි මේ සමාධිමත් ස්වභාවයේදී සිත විසිරෙන එක තැම්පත් කරගන්න එක මූලික කෘත්‍යයක්. එතකොට සිතේ ස්වභාවය කොහොමද විසිරෙන ස්වභාවයක් ගන්නවා. හැබැයි යෝගාවචර භූමියේ ඒ විසිරෙන ස්වභාවයේ තැම්පත් කරගන්න එකමයි අපි මේ මාර්ගය තුළ කටයුතු කරනවා කියලා කියන්නේ. එතකොට සිත නැති මොහොතක් නැහැ. සිත හැම මොහොතෙම ඇති වෙනවා නැති වෙනවා. ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මූලික අවබෝධයක්. හැබැයි ඒ සකස් වෙන සිත සුකුම ස්වභාවයකටපත් වීමක් සිද්ධ වෙනවා. මේ සමාධිමත් ස්වභාවයේ දියුණු වෙන අවස්ථාව වෙනකොට මේ සිතට අරමුණු නොදැනෙන ස්වභාවයක් එනවා. ඒක 4 වෙනි ධ්‍යාන මට්ටමේදී තමයි අපිට ගොඩක් දකින්න ලැබෙන්නේ. හැබැයි මේ සිත මුල් අවස්ථාවේදී විසිරෙන ස්වභාවය තමයි තියෙන්නේ. ඒක තමයි ඊට පස්සේ අපි හුස්මට සිත පිහිටවගෙන හරි නැත්නම් එළියේ තියෙන අරමුණක සිත පිහිටවගෙන හරි එහෙම නැත්නම් අපි කතා කරනවා 40 කමඨහන් කියලා. එතකොට අපි කසීන භාවනා කියලා දසස් කසීන කියලා කතා කරනවා. එතකොට නීල කසීන, නීල පීත, ලෝහිතෝ දාත කියලා. එතකොට අපි ඒ කසීන මණ්ඩපයක් හදාගෙනයි එතකොට අපි කටයුතු කරන්නේ. එතකොට මේවා හොඳින් තේරුම් ගන්න ඕනි සමතේටයි මේ කාරණා වැදගත් වෙන්නේ. එතකොට විදර්ශනා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින අපේ සිතට එන අරමුණ සත්‍ය දැකලා ඒ සිතින් මිදෙන මග යන එක. නමුත් අරමුණු දකින්න බෑ සිත විසිරෙනකොට. එහෙනම් අපිට වැදගත් වෙනවා එතකොට මේ සති කමඨහනක සිත පවත්වා ගන්න එක. සිත විසිරෙන්නේ නැතුව තබා ගත්තොත් තමයි සිතට එන අරමුණ අපිට 180 වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ කුමන සිතක්ද පවතින්නේ කියලා අපිට 100ක් තියෙන්න ඕනි විදර්ශනා වඩන්නත්. හැබැයි විදර්ශනා වඩන්නත් මේ මොහොතේ පවතින්නේ කුමන සිතක්ද කියලා අපිට 100ක් නැත්නම් ඒ විදර්ශනාව සිද්ධ වෙන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි බුදුන් වහන්සේ සමතේ තියෙන වටිනාකම පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ සමතේ අඩු නම් එයා සමතේ වැඩියෙන් වඩන්න ඕනේ යෝගාවචර භික්ෂුව. එතකොට සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවයේ තබ්බං කියලා එතනදී සමත යානිකේ විදිහට තමයි අපි ධර්මයේ තුල හඳුන්වන්නේ. හැබැයි යම් කිසි භික්ෂුවක් ඉන්න පුළුවන් සමතේ හොඳින් දියුණුයි. විදර්ශනාව එච්චර ඒ සමතේට ඒ දියුණු මට්ටමට විදර්ශනාව දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ සිතට එන අරමුණු අර පටිච්චසමුප්පාද මෙනෙහි වීම ඒ යථාභූත ඥානේ නැහැ. එතකොට මේ භික්ෂුව සමතේ හුඟක් දියුණු නිසා විදර්ශනය තමයි වැඩියෙන්ම
විදර්ශනා භාවනාවට යොමු වෙනවා. සමතේ දියුණු නිසා ඒ භික්ෂුව විදර්ශනා යානිකයෙක් විදිහට ධර්මයේ තුල සඳහන් කරනවා. එතකොට සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවයේ තබ්බා. එහෙම නැත්නම් ඊගාව අවස්ථාව තමයි ඒ සමතේ අඩු එක්කෙන සමතේ වැඩියෙන් වඩන නිසා. හැබැයි විදර්ශනා සමතේ හොඳින් තියෙනවා නම් යම් භික්ෂුවක් ගාව ඒ භික්ෂුව ඒ විදර්ශනා තමයි වැඩිම සිද්ධ වෙන්නේ. ඒ නිසා විපස්සනා භාවයේ තබ්බන් ඒකතර විදර්ශනා පුබ්බංගමා ධම්මා සමත භාවයේ තබ්බන් කියන තැනට එනවා. එතකොට සමත විපස්සනා යුගන්ධෙන් ගමන කොහොමත් මේ සමත යානිකයෙක් වේවා විදර්ශනා යානිකයෙක් වේවා ඒ දෙදෙනාම සමත විපස්සනා යුගන්ධෙන් ගමනක් තමයි නිවන් මඟ තුල කටයුතු කරන්නේ. සමතේ අඩු කෙනා සමතේ වැඩියෙන් වඩනවා. ඒතර විදර්ශනාව අඩු කෙනා විදර්ශනාව වැඩියෙන් වඩනවා. මේක තමයි සමත යානිකයා විදර්ශනා යානිකයා කියලා අපි කතා කරන්නේ. එතකොට මෙතනදී අපිට වැටහෙනවා මේ සමත සිත විසිරෙන එක අර චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක. සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක. එතකොට මේ සිත විසිරෙන්නේ නැතුව තබා ගන්න එක ඒ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න එක. එතකොට මේ සිත දකින්න හේතු වෙනවා. ඒක නිසා සති කමඨහනක සිය තබා ගන්න එකෙන් අර සිත විසිරෙන්නේ නැතුව සිතට එන අරමුණට හොඳට සිහියක් පවතින හේතු වෙනවා. ඒක නිසා ආනාපාන සති භාවනාවේදීත් අපි හුස්මට සිහිය පිටවන තැනේදී සිත විසිරෙන්නේ අපි සාමාන්‍යයෙන් විග්‍රහ කරන ලෝකේ වටේ යන හිත, රට වටේ යන හිත, ගම වටේ යන හිත මෙතන තියෙන අරමුණකට සීමා කරගන්න එක. තමන්ගේ ඉස්සරහා තියෙන අරමුණකට සීමා කරගන්න එක. එතකොට සිත හැමතැනම දුවන්නේ නැහැ. එතකොට සිත ඒ තියෙන අරමුණට සීමා වෙනවා. අපි බුදු පිළිමයක් දිහා බලාගෙන ඒ කමඨහනක් විදියට ඒ බුද්ධානුස්සතිය වඩනකොට අර බුදු පිළිමේ නිමිත්තක් කරගෙන ඒ බුදු පිළිමේටම සිහිය පවත්වන එක. අපි දන්නවා බුදු පිළිමේ දිහා බුදු පිළිමේ ඉදිරියට වාඩි වෙලා බුදු පිළිමේ ඇස්සරලා බලනවා. බලලා බුදු පිළිමේ අර බාහිර නිමිත්තක් විදියට බුදු පිළිමේට සිහිය පිටව ගන්නවා. එතකොට ඊට පස්සේ අපි ඇස් පියාගෙන සිතින් ඒ බුදු පිළිමේ මෙනෙහි කරනවා. එතකොට බාහිර සිත බුදු පිළිමේට සීමා වීම උග්ඝා නිමිත්ත කියලා අපි උග්ඝා නිමිත්ත ලෙස හඳුන්වනවා. එතකොට ඇස් දෙක පියාගත්තාම සිත තුළින් ඒ බුදු පිළිමෙම අපි දකින්න අරමුණු කරොත් ඒක අපිට සිත තුළින් දැකීම හැකියාව තියෙනවා. එතකොට ඒක පටිභා නිමිත්ත බවට පත් වෙනවා. උග්ඝා නිමිත්ත බාහිර බුදු පිළිමේ දකින්න එක පටිභා නිමිත්ත දැස් පියාගෙන සිත තුළින් ඒ බුදු පිළිමේ දකින්න එක. එතකොට සිත විසිරෙන්න හේතු නැහැ. ඒක බුද්ධානුස්සතිය වඩනකොට අපි කරන දෙයක්. ඒ විදිහම තමයි අපි එළියේ තියෙන යම් අරමුණක් අපි යම් අරමුණක සිය පිටවගෙන ඒක අපි දැස් පියාගෙන ඒක සිතින් මෙනෙහි කරොත් ඒ උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත කියන්නේ සමාධියට හේතුකාර වෙන උපචාර සමාධිය. ඒ මූලික අවස්ථාවට එනවා. ඕභාස අවස්ථාවට එනවා. මේක වචන ගොඩක් අපි භාවිතා කරන්නේ ධර්මයේ තුල සඳහන් වෙන වචන. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ ඇත්තටම සිත විසිරෙන්නේ නැතුව සමාධිමත් ස්වභාවයක් හැදෙනවා. එතකොට හුස්මට සිය පවත්වන කොටත් එහෙමයි. හුස්ම සිය පවත්වනකොට හුස්ම වදින තැන තමයි නිමිත්ත. සති නිමිත්ත. එතකොට තොලාග්‍රය වෙන්න පුළුවන්. නාසිකාග්‍රය වෙන්න පුළුවන්. හුස්ම තමන්ගේ ස්වභාවය අනුව හුස්ම
හුස්ම ආස්වාස ප්‍රාශ්වාස කරනකොට ඒ හුස්ම වදින තැනට සිහිය පවත්වන එක. ධර්මයේ තුළ ඉතින් දීර්ඝව ආනාපාන සති භාවනාව තියෙනවා. දීගං අසසතෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝ හුස්ම එනකොට ඒක දැනෙනවා. රසං අසසතෝ රසං අසසාමිති පජානාති.